නවත්තපන් ප්‍රාදේශීය ලේකම්තුමා එනවා. ඒකයි තන්ත්‍ර ටිකක් කඩාගත හැකි. ලේකම්තුමා මේ මේක හරි දුවන්න ඡන්ද වැඩ වගේ ඈ. ඔව් ලේකම්තුමා මේ ඡන්ද දෙනවනේ ගිය පාර වගේ ෆුල් සපෝට් එක දෙන්න ඕන අනිවාර්යයෙන්. ඒ පාර ඔබතුමා ඇමති පුතේම තමයි. අනිවාර්යෙන් එච්චරයි වෙන්නට අංගෝ ඉතින් ඈ ලේකම්තුමා මොනවා කියනකොටත් ඉතින් ඈ ඉතින් දිනෝ වගේ තමයි ඉතින්. ලේකම්තුමා ආයෝගේ දෙන්න ඕන. ඔබතුමාගේ ප්‍රදේශයේදී සියලුම ගැටලු මම ඇමතිතුමාට පස්සේ විසඳනවා. අනිවාර්යයෙන්. දැන් ඔබතුමාගේ ප්‍රදේශයේ දැන් තියෙන ගැටලු මොනවාද? අපේ ප්‍රදේශයේ වතුර නැහැ. අනිවාර්යයෙන්. වතුර මම දැවක් හදලා ඉන්නේ මොකද? දැවක් හදලා හරි ඔබතුමාලාගේ ප්‍රදේශයේ මහජනතාවට අනිවාර්යෙන් බොඩ දෙන කිසි ප්‍රශ්නයක් නැහැ. මා විශ්වාසය තියන්නේ දැවක් හදලා හරි කොහෙන් හරි පෞසල් පිටින් ගෙනල්ලා හරි වතුර දෙනවා. දන්නවනේ. ලොක්කට ඡන්දෙදි ගණන් දෙන්න ඕන එකෙන්ම හරිද? දැන් දන්නවනේ. ආ ලේකම්තුමා කටහේ ඉස්සන් ඔය වාඩි වෙලා යන්න බෑ ලේකම්තුමා ඡන්ද අර මේ උන්නතිය ඉන්නේ මේ දවස්වල ගණකට එන ලේකම්තුමා මේ අපිට යන්න බරක් වෙනවා දන්නවනේ මතකයි නේ අනිවාර්යෙන්ම වැඩේ කරලා දෙන්න ඩම්බෝ දෙයි දැක්වා කියලා ලේකමද අපි ගිහිල්ලා කරරයි ඈ අරේ ඉන්න තමා ඔකත් යන්කොල්ලෝ හරි ලේකම්තුමා එනං ඈ මතකයි නේ ජය වේවා ඇයි? එවන්න බා මං එන්න. ඒ මොකද? මං ඔය පොඩක් ඇමතිතුමා හම්බ වෙනවා. ඇමතිතුමා අත ලොකු වැඩක්. නෑ මම ඇමතිතුමා හොඳට දන්නවා. නෑ ලොකු වැඩක් එම්ම. ලොකු ප්‍රොජෙක්ට් එකක ඉන්නේ. මාව ඇමතිතුමා හොඳට දන්නවා. යන්න දෙන්න බෑ. මම ඡන්දේ වැඩ කවුරුවත් ගෙන්න ගන්න එපා. එන්නකො පොඩ්ඩක්. නෑ ඇමතිතුමා ලොකු ප්‍රොජෙක්ට් එකක ඉන්නේ. මාව ඇමතිතුමා හොඳට එකපාරක් කිව්වනේ යන්න දෙන්න බෑ. ඡන්ද දෙන්න බෑ එකපාරක්. ඇමතිතුමා මාව හොඳට දන්නවා. බෑ එකපාරක් කිව්වනේ නෑ ඇමතිතුමා. ඇමතිතුමා මේ බලන්නකෝ. කවුද මම මේ? මම මතක නැද්ද ඇමතිතුමා? නෑ මට මතක නැහැ. මෙන්න මේක එළියට දානවා. අනේ